ඉතින් ඔයාටත් CapCut වගේ apps වල Pro versions එක video editing කරලා එපා වෙලා. අද මම මේ වීඩියෝෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම video edit කරන්න පුළුවන් UCut application එක ගැන. ඔයා අද මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත් ඔයාට පුළුවන් UCut application එකෙන් Pro level එකකට video edit කරන්න. එහෙනම් වැඩි කතා කරගෙන ඉන්න ඕනේ නැහැ. අපි ආ වීඩියෝ එකට විරන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් වැඩි කතා කරගෙන ඉන්නොත් අපි ආ වීඩියෝ එකට මේ SL Chami Technique YouTube channel එක. SL Chami Tech. SL Chami Tech. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ UCut කියන ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් මේ ඇප් එක ගැන හැමදේම ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් එහෙම නැත්නම් ඔයාලා යන්න ඔයාලගේ Play Store app එකට. ඉතින් Play Store එකට ගිහලා මෙන්න මෙතන search bar එක select කරලා මෙතන වෙන්නේ මේ search bar එකකින් ඔයාලා search කරගන්න UCut කියලා. UCut කියලා search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ උඩින් වෙනවා ඇප් එක. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳ ඇප්ලිකේෂන් එකක්. සාමාන්‍යයෙන් ඔයාලට ඉදිනදා වැඩ කරගන්න කියන ඔයාලට YouTube වීඩියෝ එකක් එඩිට් කරන්න පුළුවන්. ඉතින් මෙතන පේනදී මිලියන 100ක් ඩවුන්ලෝඩ්ස් තියෙනවා මේ ඇප් එකට. ඉතින් CapCut වගේ ගොඩක් පහසුවෙන් ගොඩක් ලේසියෙන් අපිට මේ ඇප් එක යූස් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට කරගන්න තියෙන මෙන්න මෙතන ඕපන් බටන් එක ක්ලික් කරලා මේක ඕපන් කරගන්න එක. ඉතින් ගත්තකම මෙහෙම වට ඉතින් ඇඩ්ස් ඊට පස්සේ ඔයාලා ගත්ත වෙලාව ඉඳලා මෙන්න මේ විදිහට තමයි කියන්නේ ඕපන් කර පළවෙනි තරණ ඕපන් කරන්නේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එයි. මෙහෙම ගන්න මේ සාමාන්‍යයෙන් ඔයාලගේ ඔයාලගේ ෆෝන් එකට පර්මිෂන්ස් ඉල්ලලා ඉතින් ඒ පර්මිෂන්ස් ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්ලස් මාක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ උඩ පෙන්න එකක් නෑ new project කියලා තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේ new project කියන එකක් select කරලා ඔයාලට පුළුවන් ඔයාලට මේකට add කරගන්න ඔයාලගේ videos මොන හරි තියෙනවා නම් ඒවා මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මෙතනින් උඩින් මේක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් වීඩියෝස් ද ෆොටෝස් ද එහෙම නැත්නම් මේ හැම එකක්ම කියලා. ඒත් එක්කම ඔයාලා දැන් හිතන්නකෝ දැන් ඔයාලට වෙන වීඩියෝ ක්ලිප් එකක් හරි නැත්නම් මොකක් හරි කලර් ෆොටෝ එකක් හරි කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා. මෙන්න මේක. ඉතින් ඒක ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. මෙන්න මේක. ඒක ඔයාලා එතෙන්ට ගියාට පස්සේ මෙන්න මෙතන මේ දෙවෙනිට තියෙන ඔප්ෂන් එක මෙන්න මේකට ගියාට පස්සේ ඔයාලට මේකට එක memes, ඒ කියන්නේ memes ඔය තියෙන memes කියන්නේ එක වීඩියෝ ක්ලිප් ඔයාගේ දේවල් බලන්න පුළුවන්. දැන් මෙතන colors තියෙන්නේ නේ sorry මේ මෙතන colors background තියෙනවා. එතකොට මෙන්න මෙතනින් ඔය එක වීඩියෝ එතකොට මේ ending video ඒ කියන්නේ YouTube වල end එකට දාන videos තියෙන්නේ. මේ වල මේ තියෙනවා මේ එක වීඩියෝ ක්ලිප්ස් වලට වීඩියෝ එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් CapCut version එකේ මේ version එක තියෙන ඉතින් ගොඩක් සරලයි. ඉතින් මේක කිසිම watermark එකක් නැහැ. පේනත් මේ green screen තියෙනවා. තව මෙතන fun ඔය memes ටික fun තියෙනවා. ඉතින් මම දැන් පොඩි වීඩියෝ එකක් ඔයාලට select කරගෙන පෙන්නන්න. colors වලින් මම පොඩි වීඩියෝ එකක් මේ විදිහට select කරගන්නම්. හරි ඊට පස්සේ මම මේකත් මේ විදිහට ඇද ගන්නම් කොහම. ඉතින් මම මෙතන දා ප්ලස් මාක් එක ක්ලික් කළා මම මගේ පොඩි වීඩියෝ එකක් තියෙන එක ඇඩ් කරගන්නම් මේකට. හරි දැන් මේ වීඩියෝස් ෆොටෝස් ඇඩ් කරගන්න මෙන්න මේ විදිහට අපි දැන් මේකෙන් එකින් එක ගැන කතා කරමු. ඉතින් ඔයාලට මේ ඉස්සල්ලා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ කතුරක් තියෙන මෙන්න මෙතන මෙතන තියෙන මෙන්න මේ කතුර තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කතුර දෙකපාරක් ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක පෙන්නනවා කොහොමද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඕනි තරම් මෙන්න මේ විදිහට ඕනේ වීඩියෝ කෑල්ල ඔයාලට මෙන්න මේ විදිහට අවශ්‍ය නැත්නම් ඒ අවශ්‍ය නැති වීඩියෝ කෑල්ල ඔහොම සිලෙක්ට් කරලා ඔහොම හදාගන්න පුළුවන්. දැන් මම ඔහොම හදාගන්න මේක දාලා හදාගන්නවා. හරි ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන මියුසික් කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් මියුසික් ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. ඉතින් මෙන්න මෙතනින් එක ඒවා තියෙනවා. මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාගේ මේකේ තියෙන මියුසික්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ my music ගියාට පස්සේ ඔයාගේ ආව තියෙන මියුසික් බලා ගන්න පුළුවන්. එතකොට මේ effects කියනවාට පස්සේ ඔය එක effects වල memes තියෙන. ඒ කියන්නේ අර animal කියපුවම අර පූසෝ කෑ ගහනවා මම පෙන්නන්නම් එහෙනවත් දන්නේ නැහැ. පූසෝ කෑ ගහන ඒ වගේ ඒවා මෙතනින් ඔයාලට ගන්න පුළුවන් animals එක meme sound. Nice. ඒත් එක්කම
එන්න මෙතනින් ඔයාලට කලින් පාවිච්චි කරපු ඇප් ගැන මීම්ස් ටික බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මයි මියුසික් කියවට පස්සේ ඉතින් ඔයාලා දන්නවා CapCut එකේ වගේ තියෙන වීඩියෝ එකක මියුසික් එකක් ඔයාලට එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න තියෙන. මේ ඔකේ ඒ ඔප්ෂන් එක තියෙනවා. එක්ස්ට්‍රැක්ට් මියුසික් ෆ්‍රොම් වීඩියෝ කියලා තියෙන අයිකන් එක. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාගාව තියෙන වීඩියෝ එකක ඒවා මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. දැන් එකක් ඇඩ් කරගන්න මෙතනින් ඊට පස්සේ මේ එක කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරලා මේ එක්ස්ට්‍රැක්ට් සවුන්ඩ් ෆ්‍රොම් වීඩියෝ කියලා තියෙන එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට මේ වීඩියෝ එක මෙතන එක්ස්ට්‍රැක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න යූස් කියලා කියන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ වීඩියෝ එකේ මියුසික් එක මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ෆිල්ටර්ස් කියන එක කියන්නේ ගියට පස්සේ ඔයාලට මෙන්න මෙතන එක එක ෆිල්ටර්ස් සෙට් කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. ඊට පස්සේ මෙන්න මේ ඉෆෙක්ට් කියලා තියෙන එකකින් ඔයාගේ වීඩියෝ එකට ඉෆෙක්ට්ස් සෙට් කරගන්න පුළුවන්. දැන් මම බාලා පෙන්නන්න දැන් ලොං ප්‍රෙස් එකක් කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඔයාලා කියන්නේ මෙහෙම දැන් මේක ඇප්ලයි කරගන්න ඕනේ කියලා හිතන්නකෝ. ඔයාගේ වීඩියෝ එක ප්ලේ වෙලා ඔයාට කැමති ඉෆෙක්ට් එකක් උඩ එකපාරක් කියන්නේ ටච් කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ ඔයාට ඉෆෙක්ට් එක ඇති කියලා හිතද්දි අතාරින්න තියෙනවා. එතකොට ඒ ඉෆෙක්ට් එක එතෙන්ට ඇඩ් වෙනවා. ඊට පස්සේ හත් ලකුණ ක්ලික් කරනවා. දැන් පෙන්නන්නම් ඔය. මේ විදිහට වලට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ ටෙක්ස්ට් ඇඩ් කරගන්න පුළුවන්. ස්ටිකර් සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆ්ලිප් කියන එකෙන් ඔයාට මේකට ඕවර් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ මම පොඩි මොකද්ද මේක ලෝගෝ එකක් වගේ එකක් ඇඩ් කරගන්න. ඉතින් ඔන්න ඔය වගේ මේ ඕවර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ගොඩක් සරලයි. ඉතින් මේ ඔය කියන්නේ ඩේටා ඕනෙත් නෑ. ඊට පස්සේ ඔයාලට මෙතනින් එක ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ එක කැප්ෂන් වගේ දාගන්න දේවල් පුළුවන්. ඒතකොට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සයිස් එක මෙතන ඉදිස් කරන්න පුළුවන්. 16 9ට තමයි දාන්නේ YouTube වීඩියෝ එකකින්ද. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ රෙකෝඩ් කියන එකෙන් ක්ලික් කරලා පුළුවන්. ඔයාට මේකට වීඩියෝ එකක් ඩබ් කරගන්න. ඔයාට මේකට කියන්නේ ඔඩියෝ එකක් ඩබ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේකට ඔඩියෝ එකක් මයික් එකක් ගහලා තියෙන්නේ. ඒකින්ද මට ඒක ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. ඊට පස්සේ මේ වොලියුම් කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේ වොලියුම් කියන බටන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න. හරිද? ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ රොටේට් කියන එකෙන් ඔයාගේ වීඩියෝ එක රොටේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්ලිප් කියලා අයිකන් එකක්. මේ තියෙන ඉතින් මේ ෆ්ලිප් කියන අයිකන් එක ක්ලික් කරලා ඔයාගේ තියෙන ඒකේ පැත්ත මාරු කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ crop කියන අයිකන් එකෙන් ඔයාට අවශ්‍ය විදිහට මේක crop කරගන්න පුළුවන්. ඔයාගේ අවශ්‍ය කරන වීඩියෝ එක සිලෙක්ට් කරලා ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වීඩියෝ එක එකපාරක් සිලෙක්ට් කරාට පස්සෙත් ඒත් ඔප්ෂන්ස් ටිකක් එනවා. ඉතින් කලින් කරා වගේ themes කියලා ඔප්ෂන් එකක් එනවා. ඊට පස්සේ මෙතනින් spread කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයාලට මේ මැද්දෙන් කෑල්ලක් ඕනේ නැහැ කියලා. මේකිනුත් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒත් මැද්ද කියන්නේ මේ අර මං කියලා නම් ඔයාලට කලින් කිව්වේ මෙන්න මේකින් කරගන්න වැඩේ සාමාන්‍යයෙන් අපිට කියන්නේ දෙපැත්තෙන් අයින් කරන්න පුළුවන්. මැද්දේ වීඩියෝ එකක් අයින් කරන්න බෑනේ. කියන්නේ මැද්දෙන් වීඩියෝ ක්ලිප් එක. ඉතින් ඒකට තමයි මෙන්න මේ ඔප්ෂන් එක තියෙන්නේ. මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඕනේ තැනක දැන් මේ වීඩියෝ එක සිලෙක්ට් කරලා මෙන්න මේ එවුවට පස්සේ එතකොට එතන වීඩියෝ කට් වෙනවා. ඊට පස්සේ දැන් මට මේ හැරට මෙන්න මේ කැල්ල ඕනේ නැහැ කියන්නකො. එතකොට එන්නේ එතනිනුත් අර වගේ කැල්ලක් දාගෙන මෙන්න මේ මැද්දේ වීඩියෝ කැල්ල සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඒක මේ ඩිලීට් අයිකන් එක ක්ලික් කරලා ඩිලීට් කරගන්න. හරිද? ඕකේ. ඉතින් ගොඩක් සරලයි. ඉතින් ගොඩක් මං ඉක්මනට කියලා දෙන්නම්. ඊට පස්සේ මේ වීඩියෝස් ගැන කතා කරන මෙතන ඒක අර වගේ කැප්ෂන් දාන්න පුළුවන්. ඒත් මේ ඇනිමේෂන්ස් දාන්න පුළුවන්. يعني මේ වීඩියෝ එකේ ඉන්න වෙද්දි මොන වගේ දේවල් පෙන්වන්න ඕන ඔය විදිහට කැප්ෂන්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රොප් කරන්න පුළුවන්. කලින් වීඩියෝස් මේකම කොපියක් ගන්න ඕන. මේ කොපි කියන අයිකන් එකෙන් ඕනේ වීඩියෝ එක සිලෙක්ට් කරලා මේ කොපි කියන අයිකන් එක ක්ලික් කරාට පස්සේ කොපි කරන්න පුළුවන්. ඒත් එක්කම තව සුපිරිම මේ ඉෆෙක්ට් එකක් තියෙනවා මේ ඇප් එකට. ඊට පස්සේ මේ තියෙන මේ වොයිස් චේන්ජර් කියන ඇප් එක. මෙන්න මේ වොයිස් චේන්ජර් කියන ඇප් එකෙන් ඔයාට මෑන් කෙනෙක්ගේ වොයිස් එක, එතකොට වුමන් කෙනෙක්ගේ කියන්නේ පොඩි ළමයෙක්ගේ චිල්ඩ්‍රන් කෙනෙක්ගේ, ඒත් එක්කම මොන්ස්ටර් කෙනෙක්ගේ නැත්නම් ගෝස්ට් කෙනෙක්ගේ වගේම රොබට් කෙනෙක්ගේ වගේ ඔඩියෝ කියන්නේ ඔයාගේ වොයිස් එක චේන්ජ් කරගන්න පුළුවන් මේ එක එක හැකියාම් වලට. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වටින ඔප්ෂන් එකක් මේ ඇප් එකේ තියෙන. ඉතින් ඊට පස්සේ අර කලින් වගේ රොටේට් කරන්න එක එක දේවල් තියෙනවා. තමයි ඊට පස්සේ අර CapCut එකේ නේ ෆ්‍රීස් කියන ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලා කැමති තැනකට මෙහෙම වීඩියෝ සිලෙක්ට් කරලා මේ ෆ්‍රීස් කියන අයිකන් එක ක්ලික් කරාට පස්සේ අර ඒකේ ඒ කියන්නේ අර ෆොටෝ එකක් මෙතනින් ෆොටෝ එකක් වගේ හිටිනවා මෙන්න මේ විදිහට. ඒකත් ගොඩක් වටින ඔප්ෂන් එකක් මම නම් හිතන විදිහට. ඉතින් ඔන්න ඔය වගේ ෆීචර්ස් ගණනාවක් තියෙනවා මේක. ඉතින් කතා කරන්න වගේම ඉතින් ඔයාලට ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා මේ ඇප් එක මේ ගන්නට තිබ්බට. ඇත්තරම ගොඩක් වටින ඇප් එකක්. සාමාන්‍යයෙන් එච්චර කියන්නේ ගොඩක් වගේ වැඩි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හොඳට මේකෙන් ඔයාගේ වීඩියෝස් එඩිට් කරන්න පුළුවන් YouTube වීඩියෝස්. ඉතින් මාගෙත් channel එකේ මුල් වීඩියෝස් එඩිට් කරේ මෙන්න මේ ඇප් එකෙන් තමයි. Oh my god! Wow!
හරි අපි බලමු දැන් මේක මෙච්චර දේවල් කරන්න පුළුවන් එකේ කොහොමද මේක වීඩියෝ සේව් කරගන්න කියලා. ඉතින් ඒක කරගන්න තියෙන ගොඩක් සරල දෙයක්. ඉතින් ඒක කරගන්න තියෙන ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මෙතන ඔයාලට වෙනවා සේව් කියලා බටන් එකක් තියෙනවා මෙන්න මෙතන. හරිද? ඒ සේව් කියන බටන් එකට එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට මේක එඩිට් කරගන්න පුළුවන්. මේ 720 1080p 4K 2K වගේ මෙතනින් අප්ඩේට් කරගන්න පුළුවන්. ඒත් එක්ක මෙතනින් ඔයාලට ෆ්‍රේම් රේට් එක අප්ඩේට් කරන්න පුළුවන්. දැන් මම 30 frames දාලා තියෙන්නේ. ඒකෝට මේකේ quality එක දාන්න පුළුවන්. දැන් මේ high, medium, low විදියට high quality දාන්නම් මම. ඊට පස්සේ ආයෙ save කියන එක බටන් එක ක්ලික් කරාට පස්සේ මේකත් ඔයාලා ටික වෙලා ගියාට පස්සේ ඔයාගේ gallery එකට save කරගන්න පුළුවන් ගොඩක් පහසුවෙන්. ඉතින් ඔයාලට මේ ගෙනාව වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ ගෙනාව වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඒත් එක්කම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න. ඒත් එක්කම අපේ channel එකට අලුතෙන් එකතු වෙනවා නම් අද නම් අපි පළවෙනිතාවට වීඩියෝ එක බලන්නේ අපේ පල්ලෙහා දින subscribe button එක පල්ලෙහා දින subscribe button එක press කරලා channel එකට subscribe වෙන්න. ඒත් එක්කම ඔයාට මේ වීඩියෝ ගැන තියෙන දේවල් සේරම පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මතක කරන්නත් එපා. එහෙනම් අතර ගිහින් හැමෝටම ජය වේවා. SL Jammy Track, yeah. Quick look at alutma deva lekka always ready. Tips, tricks, updates, content එක super steady. Then my quality ekam claims ek. Smart ideas gain me channel ek. Isarahat hamuwemu alut video ekakin SL Jammy Track. We keep winning.